ලංකාව වටා කරපු සංචාරය මෙන්න මෙහෙම තමයි පටන් ගත්තේ. මේ තමයි මගේ ගමන් සගයා. ගමන පටන් ගත්තේ වැලිගෙපලින්. වැලිගෙපල ඉඳලා පල්ලිපෙද්ද, ඇඹිලිපිටිය, නෝනගම, අම්බලන්තොට, හම්බන්තොට, සෙල්ලකතරගම, උත්තර මාර්ගයෙන් ගියා මොණරාගල කොඩයානට. බුත්තල පාරේ යනකොට අලි දැකලා බය හිතුනට මේ පැත්තේ ඇට නම් ඒක සාමාන්‍ය දෙයක්. පළවෙනි දවස් නවාතැන උනේ රල්ලමල්ලිගේ ගෙදර. රල්ලමල්ලිගේ දෝනිටත් බයික් එකේ වටයක් යන්න ඕන වුණා. දෙවන දවසේ ගමනාන්තය වුණේ මඩ කලපුව. ඒ යන අතරමඟදී හම්බෙච්ච සුන්දර දසුන් අපි දැන් බලමු. ලාහුගල වනෝද්‍යානයේ හරියේදී ටිටියමල්ලි හම්බුණා. පොතුවිල් වලට යන අතරමඟදී ඓතිහාසික වටිනාකමකින් යුත් මකුල් මහ විහාරය බලන්න ගියා. ජනප්‍රවාදයට අනුව මෙම ස්ථානය වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ කාවන්තිස්ස රජු සහ විහාරමාදේවිය විවාහ වූ ස්ථානය ලෙසයි. මුහුදට බිලිවීමට ගිය දේවිය ගොඩ බැස ඇත්තේ මුහුදු මහ විහාරයට වන අතර ඉන්පසු ඔවුන්ගේ විවාහ මංගල්‍ය පැවැත්වූ ස්ථානය බැවින් මෙයට මගුල් මහ විහාරය යන නම ලැබිලා තියෙනවා. මෙහි ඇති සඳකඩ පහන අනිකුත් අනුරාධපුර හෝ පොළොන්නරු යුගයේ සඳකඩ පහන් වලට වඩා වෙනස්. එහි ඇති විශේෂත්වය වන්නේ සඳකඩ පහනේ කැටයම් කර ඇති ඇතුන් මත ඇත්ගොව්වන්ගේ රූපද නෙලා තිබීමයි. මේ ලංකාවේ වෙනත් කිසිදු ස්ථානයක දැකගත නොහැකි දුර්ලභ ලක්ෂණයකි. මෙම විහාර සංකීර්ණය තුළ දැනට ශේෂ වී ඇති වැදගත් ස්මාරක කිහිපයකි. මංගල මණ්ඩපය, රජු සහ දේවිය විවාහ වූ බවට පැවසෙන ගල් වේදිකාව, පෝයගිය සහ බෝධිගිරේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පයේ මනාව පිළිබිඹු කරයි. සහ දාගැබ මේ මුල් කාලිනව ඉදිවී පසුව විවිධ රජවරුන් යටතේ පිටිසංස්කරණය වී ඇත. ඊට පස්සේ පොතුවිල් හරහා පානම මුහුදු තීරය බලන්න ගියා. පානම යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ඉතාමත් සුවිශේෂී සහ සුන්දර ගම්මානයකි. ඒ ප්‍රසිද්ධ වීමට හේතු කිහිපයක් මෙසේය. සංස්කෘතික අනන්‍යතාවය. පානම පත්තුව. පානම වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ එහි වෙසෙන වැසියන් සතු සුවිශේෂී සංස්කෘතිය නිසාය. සිංහල සහ දෙමළ සංස්කෘතියෙන් මුසු වූ ඉතාමත් සහජීවයෙන් ජීවත් වන පිරිසක් මෙහි වෙසිති. විශේෂයෙන්ම පත්තිනි ඇදහීම සහ ඒ ආශ්‍රිතව පැවැත්වෙන අංකලිය වැනි පැරණි චාරිත්‍ර වාරිත්‍ර අදටත් දක්නට ලැබේ. පානමෙන් පස්සේ නැවතත් ආරුගම්බෙට ඇවිල්ලා ඇති වෙන්න නාගත්තා. මෙම ගමනේ පළමු සුවිශේෂී ස්ථානය වූ සංගමන් කන්ද තුඩුව, එහෙම නැත්නම් සංගමන් කන්ද ප්‍රදීපාගාරය බලන්න ගියා. දවසේ දවල් කෑමුණි තෝසේ. තෝසෙත් කාලා ඊළඟ නැවතුම් ස්ථානය වූ ඔල්විල් ප්‍රදීපාගාරය බලන්න ගියා.
මඩකල පෝර්ණ එනකොට 6 විතර වුණා. ඊට පස්සේ ඉන්න තැනකුත් හොයාගෙන වොෂ් එකක් එහෙම දාලා රැයට කෑමක් කාලා ටවුන් එකේ ටිකක් ඇවිදින්න ගියා. ඊළඟට මොකක්ද උනේ කියලා දැනගන්න මීළඟ වීඩියෝවත් සමග එකතු වෙන්න කියලා ආරාධනා කරමි. මං එහෙනම් සමගන්නවා.